හැබැයි ඊට වඩා ලොකු දෙයක් ගන්න පුළුවන් ගෝල් එකක් දෙන්නේ. තු කියන්නේ 320. හරිද? කැලණි අනිවාර්යයෙන් අපසන මේ හැබැයි මෙයාගේ දුර්ලභ ටිකක් තියෙනවා. මෙයා කියන්නේ ආවේ නැහැ මාර දක්ෂයි. ඒක සුදුසු උත්තර ලියන්නේ. හැබැයි හරියට ඉන්නේ නැහැ පන්ති වෙන වැඩ තියෙනවා. ඒ අන්තිමට පොලිටිකල් කියන්න ජෝකන මම කටේ මගේ මම මුඩ බැනලා ඇති තෝට මම එහෙම මම ඉතන මොකෙ එන්නේ නෙවෙයි කියලා. අහන්න බලන්න නැද්ද කියලා. ඒ අපිට දුකයි මේ රිසර්ච් එකක් ගන්න පුළුවන් ඉතින් මේ කවුරුත් සාමාන්‍යයෙන් හරියට වැඩ කරලා දිස්ත්‍රික්කේ මුල් 20 15 රෑන්ක් එකක් ගන්න පුළුවන් පොල්ලේ මොකද සබ්ජෙක්ට් ටිකක් දෙකේ. මේ දක්ෂතාවය තමයි ඉන්නේ අන්තිමට කියන වැඩ කරා. මොකද පොඩි එකක් හරියට කරලා ඊට ළඟ රෑන්ක් එකක් ගන්න පුළුවන්. ඒක පේපර් වල තමයි කිව්වා මේ මල්ලි උත්තර නම් සුපිරියර්. ඉතින් ඒක විඩියෝ පවත්වාගෙන යන්න ඕගොල්ලෝගෙන් කියාගන්න එපා. මෙයාට කියන කතාවක් ඇති. මෙයාට වැරදිද දැන් මෙයා හදාගත්තද උදක්ෂයි. ඒක නම් මතක දෙයක් නැහැ. හැබැයි වීඩියෝට අවුට්පුට් එකක් පැහැදිලි කරගන්න පුළුවන් මම බලාපොරොත්තු හිටියා. වීඩියෝට දෙයක් කරගන්න කියලා. ඉතින් කරගන්න තරම් හැබැයි මම උත්සාහය නම් ප්‍රමාණවත් තිබුණේ. හරි කතා කරමු. මම සාදේව ශමික 2025 A level batch එකේ රිසල්ට් එක එකයි B එකයි. එතකොට පොලිටිකල් සයන්ස් වලට B එකක්. යුරෝප හිස්ටරි වලට A එකක්. ඒ වගේම භූගෝලය වලට A එකක්. ඉතින් ඒක 1.559 කොළඹින් 324. මම එනකොටත් කතා මේ කල්පනා කර ආවේ එකක් තමයි මම කතාව කියන්න කැමති. ඒ කතාව ඇහුවට පස්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලා මොටිවේට් වෙයිද එහෙම නැත්නම් නොමගේ ඇයිද? ඒක තමයි තියෙන ලොකු ප්‍රශ්නේ. ඒකට හේතුව මේ අවුරුදු දෙක ඇතුළේ මම සෑහෙන මොඩ වැඩ කරලා තියෙනවා. සෑහෙන මොඩ වැඩ. අවුරුදු දෙකක් හරියටම නිකන් හිටියා. එක්සෑම් එකට හරියටම පාඩම් කරන්න පටන් ගත්තේ අන්තිම මාස 3ක් මානේ. ඒ වෙනකන් නිකන් හිටියා. චුට්ටක්වත් වැඩ කරලා තිබ්බේ නැහැ. ක්ලාස් කට් කරා සෑහෙන්න. එහෙම තියාගෙන තමයි ඒ දෙකයි B එකක් දාගත්තේ මාස 3ක්. ඒකත් අමාරු සබ්ජෙක්ට් 3ක් කරලා. පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් 3ක් කරලා. මම මගේ පැත්තෙන් කියන්න දෙන්නේ මගේ පැත්තෙන් ලොකු වැරදි අඩපාඩු දේවල් ගොඩක් වුණා. මම මේ දේවල් කතා කරන්නම්. මගේ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ දේවල් ඔයාලා ගන්න. ඒ වගේම වැරදි දේවල් අයින් කරලා දාන්න. ඒක හැමෝගෙම හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. මම කතාව කරගෙන යනවා. පන්ති යාමේ නෑ මම කරපු ගොඩක්ම ලොකුම මොඩ වැඩක් තමයි ක්ලාස් කට් කරපු එක. මෙහි විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් එකේ මම සෑහෙන ක්ලාස් කට් කරලා තියෙනවා. එනකොට එන්නේ නෑ කිලිම මාස ගණන් යන්න තුයි. මාස යන්නේ නෑ මාස දෙකේ යන්නේ නෑ. ඒවයි ප්‍රතිවිභාග මම අන්තිම කාලේ සෑහෙන බුද්ධි විද්‍යාව හොඳටම පාඩම් කරන්න ගිහිල්ලා. දැන් මම අනිත් සබ්ජෙක්ට් ගැන කතා කරන්නේ නෑ. මම භූගෝලේ පන්ති ආවේ නැති හින්දා භූගෝලේ වල ආයෙ අල්ලන්න අමාරුම පාඩම් කීපයක් මට මිස් වෙලා ගියා. මම නිකන් මතක් කරගෙන යන්නම්. අන්තර්ජාල ටියුට් එක දවසේ ඇවිල්ලා තින්නේ. වහිචාල ටියුට් එක දවසේ ඇවිල්ලා තින්නේ. ප්‍රස්තාවන පාඩමකට ඇවිල්ලා නෑ. මෙට්‍රික් පාඩමකට ඇවිල්ලා නෑ. එතන ගියාම ආඩට අයිඩියා එකක් ගන්න පුළුවන්. එක්සෑම් එක ගොඩ දා ගන්න පුළුවන් ද කියලා කියනවා. හරිද? එහෙමත් තියාගෙන තමයි මම කොට දාගත්තේ. සමහර කොටස් මට කවර් කරගන්න බැරි වුණා. ඒකට හේතුව මම අන්තිම මාස 3ම විතරයි පාඩම් කරන්න පටන් ගත්තේ. හැමදේම කරගන්න අමාරුයි. ඇත්තටම කියනවා නම් මම මෙට්‍රික් ටියුට් එකක්වත් අල්ලන්නේ නැතුව එක්සෑම් එකට ගියේ. මට මෙට්‍රික් ප්‍රශ්නවත් හරියට කරගන්න බැරි වුණා එක්සෑම් එකේ. ඒ දෙකක් තියෙනවා ඒක වෙන කතාවක්. හරි. ඒකට පහේචන ටියුට් එක මට අල්ලන්න බැරි වුණා. වෙලාව නැති වුණා. මගේ වාසනාවකටද මම දන්නේ අපේ සෙකන්ඩ් පාර්ට් එකේ වහේචන්නේ එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැ. ඒක මම හිතනවා මගේ වාසනාව කියලා. අන්තර්ජාල ටියුට් එකම කරගෙන ගියා. අන්තර්ජාල ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙක ෂුවර්. එතකොට Google paper එකේ කතා කරනවා නම් Google paper එකේ මට ෆස්ට් පාර්ට් එක තමයි අමාරු වුණේ ගොඩක්. ඒතර ෆස්ට් පාර්ට් එකේ මම පාඩම් ගොඩක් කරගෙන තිබ්බේ නැහැ. ඒකත් එක්ක මට ගොඩක් අමාරු වුණා ෆස්ට් පාර්ට් එක. උපරිම මම ගෙස් කරනවා මම ලියපේවත් එක්ක 160ක් උපරිම ඇති. 160ක් paper එකට උපරිම ඇති. හැබැයි සෙකන්ඩ් පේපර් එකට අනිවාර්යයෙන් ලකුණු 95 උඩ ඇති. ඔය කිව්වට 100 තියෙන්නත් පුළුවන්. වැඩි නෑ. මොකද එච්චරටම පේපර් එක පට්ට ලේසි. පට්ට ලේසි කියලා කියන්නේ අපි සෑහෙන වැඩ ගොඩක් කරලා තිබ්බා. ක්ලාස් එකේ වැඩ ගොඩක් කරලා තිබ්බා. සහ යාළුවොත් එක්ක මම එකතු වෙලා පාඩම් කරේ. ඒතකොට යාළුවත් එක්ක සෑහෙන විස්තර කිරීම ගොඩක් කියලා තිබ්බා. අද එන්නුණත් මට ගෙනල්ලා දෙන්නත් පුළුවන් ෆයිල් 4ක් පිරෙන විස්තර කිරීම තියෙනවා භූගෝලයේ විතරක්. එහෙමයි සෙකන්ඩ් පාර්ට් උඩ දාගත්තේ. සෑහෙන අසීමාන්විත කැපකිරීමක් කරා. උනන්දු ආපු වෙලාවේ සෑහෙන මහන්සි වුණා. විෂයන් තුනටම මහන්සි වුණා. එක හා සමානව මහන්සි වුණා. මට තියෙන ප්‍රශ්නේ මම එහෙම විෂයන් තුනම පොඩ්ඩක්වත් කරගන්න නැතුව කරගත්තා නම් පොඩ්ඩ හරි පාඩම් කරලා තියෙන ඔයාලට කරගන්න බැරි ඇයි? ඔයාලට තියෙනවා අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු පැත්තකට දාමු. මාස 4ක කාලයක් තියෙනවා. ලොකු කාලයක්. ඔයාලට දැන් උනත් හදා ගන්න පුළුවන්. මේ වෙනකම් වැඩ කරලා නැත්නම්
මේ වෙනකම් වැඩ කරලා නැත්නම් හිතෙන් හදා ගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන කර ගන්න පුළුවන්. ජීවිතේ ගොඩක් මෝඩ වෙන කරලා දිනවා මම ඒවා එක දෙයක් කියන්නම් මේවා. ඔයාලා අපි දෙකවලම එකම වයසේ වගේ ලොකු වෙනසක් නැහැ. ඔයාලා ඒක හිතන දේවල් අපිට තේරෙනවා. කරගත්ත තව මොඩට කියන්න. රිලේෂන්ෂිප් එකට ගිහිල්ලා තිබ්බේ නැහැ ඔය අවුරුදු දෙකේ. වැඩ කරලා තිබ්බේ නැහැ. රිලේෂන්ෂිප් එකට ගිහිල්ලා තිබ්බෙත් නැහැ. හරියටම එක්සෑම් එකට මාසිකමාවක් තියදී එලෙක කියනවා. දැන් මේ දේවල් කියන්න ඕනේ මේ දේවල් දෙවෙනි ප්‍රශ්න මේවා ගොඩක් අය කතා කරන්නේ නැහැ. මේ දේවල් ගොඩක් අය කියන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. මම ඔයාලට ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඔයාලා මේ වෙනකොට රිලේෂන්ෂිප් එක නැත්තම්. ඒ කියන්නේ ඔයාලට කොල්ලෙක්, ඔයාලට කෙල්ලෙක් නැත්තම් මගේ පෞද්ගලිකව මම රෙකමන්ඩ් කරනවා එක්සෑම් එක ඉවරනකන් යාළු වෙන්න එපා කියලා. කිසිම කෙනෙක් එක්ක යාළු වෙන්න එපා. ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒකට හේතුව අපි දන්නේ නැහැ ඔයාටම ආදරය කරන, ඔයා ගැන හොයලා බලන, ඒ වගේ ඕන වැඩකට සපෝට් කරන සපෝටිව් පාර්ට්නර් කෙනෙක් හම්බෙයි කියලා. එහෙම හම්බෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. වාසනාවට මට එහෙම කෙනෙක් හම්බුණා. නිසා උලක් නැහැ. මොකද මං කලින්ටත් වැඩ කරන්න පටන් ගත්තා. එහෙම යාළු වුණාට පස්සේ. ඒ නිසා එයා මගේ සපෝට් එක මොල්ලාගේ හිටියා. හැබැයි ඉතින් ඔයාලට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔළුව කාලය යනයිනේ දැන් වෙන්නේ. ඇත්ත කතාව. වැඩ කරන්න වෙන්නේ නැහැ. ඔයාලා රිලේෂන්ෂිප් එක මේ වෙනකොට ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ බැලන්ස් කරගන්න. රිලේෂන්ෂිප් එකයි ලව් එකයි බැලන්ස් කරගන්න පුළුවන්. අප්පු පුළුවන්. අතගේ විදිය. ඒකත් ඔයාලා දෙන්නම සම වයසේ ඉන්නවනම් ඒක ගොඩක් ඔයාලා ලේසි. එයි ඔයාලා එක්සෑම් එක දිනනවා වගේම යානත් එක්සෑම් එක තියෙනවා. දෙන්නම වැඩ කරන්න ඕනේ. කතා වෙලා වැඩ කරන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නෙත් ඔයාලා මේ වාට්ලා ඉන්න මේ පන්තියෙමයි. වන්දන දැක්කද දැනුවද නැද්ද කියලා. ඒ වුණාට මෙහිම තමයි පටන් ගත්තේ. හරි. ටිකක් පැත්තකට දාමු. ඒතර මම ඔයාලට ඔප්ෂන් දෙකක් කිව්වා. එකක් ඔයා යාළු වෙලා නැත්නම් තව කෙනෙක් එක්ක යාළු වෙන්න එපා. එක්සෑම් එක වෙනකන් යාළු වෙන්න එපා. සුදුසු කරන්න. යාළු වෙලා නම් ඉන්නේ ලව් එකයි එක්සෑම් එකයි බැලන්ස් කරගන්න. එහෙම බැලන්ස් කරගුවා කිය ඕන තරම් ඉන්නවා. මාත් එක්කනේ. එහෙම උලන්නේ. තවත් කාරණාවක් ගැන කතා කරන්න පුළුවන් නම් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. එක තමයි ක්ලාස් කට් කරගන්න එපා. ඒකේ අවාසිය මට සෑහෙන්න දැනුණා අන්තිම කාලෙදී. එයි කරගන්න ගොඩාක් අමාරුයි. මහා කට්ටක් කෑ ගන්න තිබුණා මාස 3ක් මාරේ. නිින්දක් නැහැ. උපරිම පැය 4ක් දවසේ නිදා ගන්න ඇති. ඒ වගේ මාරු කට්ටක් කෑවා. ඇයි සිලබස් 3ම කවර් කරගන්න ඕනේ එක මාස 3කින්. එක සබ්ජෙක්ට් එකකට මාසයක් වගේ දෙන්නේ. කොහොමද කරගන්නේ? අවුරුදු 2ක දැනුම එක මාසෙකින් කරගන්නේ කොහොමද? මම පුළුවන් මගේ උපරිමයෙන් කරා. ඒකයි කියන්නේ මහන්සි වෙන්න. ක්ලාස් එක කට් කරගන්න එපා කියලා කියන්නේ ඒකේ හේතුවක් තමයි. ඔයාලගේ රිවිෂන් ක්ලාස් එක මම දාන විදිහට පැය 8ක් 9ක් විතර තියෙනවා. ඔයා හිතනවා එක දවසක් එන්නේ නැහැ කියලා. එක දවසක් ආවෙ නැතුනම ඔයාලට පැය 8ක 9ක වැඩ නැහැ. තේරෙනවද කොච්චර ලොකු පාඩුවක් තියෙනවද? ඒ නිසා මම කියන්නේ අත්දැකීමෙන් කියන්නේ රිවිෂන් ක්ලාස් කට් කරගන්න එපා. විශේෂයෙන් Google ක්ලාස් එක කට් කරගන්න එපා. මෙහි පැය 8ක් 9ක් තිබ්බට ගොඩක් තැන්වල පැය 3යි පැය 4යි රිවිෂන් ක්ලාස් එක. එහෙම නේද සර්? සර් බලන්නවනේ. ඒ නිසා කට් කරගන්න එපා. ගොඩාක් වැඩ කෙරෙනවා. ක්ලාස් එකේ ගොඩාක් වැඩ කෙරෙනවා. මට බය නැතුව මෙතන කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා. මගේ සබ්ජෙක්ට් තුනේ සබ්ජෙක්ට් දෙකක් මම තනියෙන් කරගත්තේ. පොලිටිකල් එකයි හිස්ටරි එකයි මම තනියම කරගත්තේ. හැබැයි මට කොයිම වෙලාවකවත් කියන්න බෑ Google එකෙන් මම තනියෙන් කරගත්තා කියලා. Google එකේ තියෙන 80ක්ම මගෙන් මම කරගත්තේ සර්ගෙන් ඒ වගේම ක්ලාස් එකෙන්. මට බය නැතුව මම කියන්න පුළුවන්. ඇත්තටම මට අනිත් සබ්ජෙක්ට් දෙකම Google එකෙන් හරි දෙයක් ලැබුණේ නැහැ. මට උදව් කරන්න යාළුවෝ හිටියා. සිතිලා හිටියා. බය වෙන්න දෙයක් නැහැ. ඔය යාළුවෝ ඉන්නවා. ඕන දෙයකට මට සපෝට් එක දෙන්න යාළුවෝ හිටියා. මට බැරි දේවල් එයා කියලා දුන්නා. හරි. ඒ වගේ ඔයාලා ඒ වගේ යාළුවෝ ආශ්‍රය කරන්න. අනික දේ තමයි අපි ක්ලාස් වල දැක්ක ගොඩක් දේවල් තමයි ඔයා මීටරයක් වෙන්න පුළුවන්. හැබැයි අදිතක් සේවුවෙන් ඉන්න එපා. ඒකට හේතුව ඔයාවත් දන්නේ නැති වෙන්න ඔයාට කියලා වෙලා යනවා. කියලා වෙලා යනවා. ඒගොල්ලෝ සතුටු එහෙම නැත්නම් උසස් පෙළ ඇතුලේ ඔයා මීටරයක් වුණා, ඔයා මීටරයක් වුණේ නැත්නම් ඔයා අනිවාර්යෙන්ම මහන්සිලා වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට විසල් නැහැ. ඇත්තම කතාව. මීටරයක් වුණත් වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණා වැඩ කරන්නම ඕනේ. ප්‍රශ්න තමයි අධිසංකේතයෙන් ඉඳලා විසල් කිලෝගත්තු ඕන අය අපේ බැච් එකෙන් අපි දැක්කා. සමහරුන්ගේ විසල් ෂුගර් කරන් හිටියා. මෙහෙම දායි කියලා බලද්දි විසල් නැහැ. උණුත් කම්පියු සමෙක් කම්පියු. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. සෑහෙන අවුල් තියෙනවා. ඒකයි කියන්නේ මහන්සි වෙන්න මාස 4ක් තියෙනවා ලොකු කාලයක් ලොකු ගේමක් ගහන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් දුරට මම ඔයාලත් එක්ක ඊළඟ ශෛලියේ සෙකන්ඩ් ශෛලිය කරා මගේ 1.6ක් තිබ්බට. ඒකට හේතුව ලොකු ඉසෙට් එකක් ඕනේ මම බලාපොරොත්තු වෙන දෙයට යන්න. ඉතින් ඒ නිසා මම ගොඩක් දුරට සර්ත් එක්කත් කතා කරන්න බලාගෙන ආවේ මම සෙකන්ඩ් ශෛලිය කරනවා කියලා. මම මගේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා සෙකන්ඩ් ශෛලිය ඇතුලේ.
ඒ හින්දා මම වැඩ කරනවා, ඔයාලත් වැඩ කරන්න, අනිවාර්යෙන් වැඩ කරන්න. එක දෙයක් තමයි කවුරු කොහොම කිව්වත් ගොඩක් වෙලාවට ඔයාගේ අනාගත වෘත්තීය ජීවිතේ තීරණය වෙන තීරණාත්මක විභාගය තමයි උසස් පෙළ කියලා කියන්නේ. ඒ නිසා ඔයාලට උසස් පෙළ විභාගය දෙවෙනි තැනට දාගන්න බෑ කිසිම හේතුවක් මත. ඒ වල ප්‍රශ්න තියෙන්න පුළුවන්, වාගේ හිතේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒ දේ අංක එකට තියාගන්න ඕනේ මේ වයසේදී. ඇත්තම කතාව. ඒ ප්‍රතිඵල වලින් ගත්තොත් එහෙම ඔයාට මේ වයසේදී ඔයාගේ අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන් ලොකුම gift එක තමයි ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵලය කියන්නේ. මොකද යාළුවගේ සතුට තීරණය වෙන්නේ ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵලයත් එක්ක. ඒ නිසා ඔයාගේ අතේ තියෙන්නේ ඔයාගේ දෙමව්පියන්ව සතුටු කරනවාද එහෙම නැත්නම් මේ මිනිසුන්ව අඬවනවාද කියලා. ඔයාගේ අතේ තියෙන්නේ. ඔයා මහන්සි වෙන්න ඕනේ ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි. පව් ඔයාගේ අහිංසක අම්මයි තාත්තයි බලන් ඉන්නවා. කොච්චර අමාරුද පන්ති ෆී එක දෙක නැත්තේ. මගෙත් එහෙමයි. සෑහෙන ප්‍රශ්න තියාගෙන පන්ති ෆී එක දුන්නා. සල්ලි වලට ඉහළට තුනේ. ඒ දුන්නා. කිසිම අඩුපාඩුවක් කරේ නෑ. මොනවද ඉල්ලුවේ ඒ දේවල් මම දෙන්න දුන්නා. මම අනවශ්‍ය දේවල් ඉල්ලන්නේ ගියේ නෑ. ඒ මම ගෙදර සිටුේෂන් එක දන්නේ හින්දා. ඇතුමක්වත් ඉල්ලුවලා නෑ. අවශ්‍යම දේවල් කරා. ඒ නිසා ඔයා වෙනුවෙන්, ඔයාගේ අම්මයි තාත්තයි වෙනුවෙන් ඔයා මහන්සි වෙන්න. අඩුම ගානේ ඔයා වෙනුවෙන් ඔයාට කැක්කුමක් නැත්තම් අහිංසක අම්මයි තාත්තගේ මුණ හරි මතක් කරගන්න. ඒ මිනිස්සු පව් නේද කියලා. ඒ නිසා ඔයා වැඩ කරන්නම ඕනේ. ක්ලාස් එකෙන් චුට්ටක් මම මතක් කරගෙන යන්න ඕනේ. ඒක තමයි මම මේක කතා කරන්න හම්බුණා. අනිවාර්යෙන් කතා කරන්න කියලා හිතාගෙන හිටියා. මට මේ වයසේදී තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි මගේ ස්පීඩ් එක නැහැ. කියන්නේ ප්‍රශ්න පහ පැය තුනෙන් ලියා ගන්න බෑ. මේ ගැන පෞද්ගලිකව සෑහෙන ඕනතරම් කතා කරලා තියෙනවා. සර් මෙහි මොකද වෙන්නේ? පැය තුනයි දෙන්නේ ප්‍රශ්න පහක් ලියන්න ඕනේ. හැමදේම ප්‍රශ්න තුනයි තුනම ආරයි. මෙහෙම කරොත් එහෙනම් කොහොමද රිසල්ට් එකක් දාන්නේ කියලා. සෑහෙන බය වුණා. සර් කතා කරගත්තා අපි මෙන්න මෙහිමයි ප්‍රශ්න ලියමු, පන්තියේ ප්‍රශ්න ලියමු. ප්‍රශ්නයක් දෙන්නම් ඔයාලා ඒක බලන් ඉන්න. ඊළඟ සතියේ නම් අපි ඒක ටයිප් කරලා පන්තියේ ලියමු කියලා. අපේ වැඩේ වුණා. අපේ ස්පීඩ් එක පොඩ්ඩ අප් වෙලා ආවා. මම හිතනවා මේ වැඩේ ඔයාලගෙත් කරනවා ඇති කියලා. ඒ වැඩේ වුණා. විනාඩි 35න් පටන් ගත්තා. පස්සේ සති දෙකක් තුනක් යද්දි විනාඩි 30ට අපි අඩු කරගත්තා නේද සර්? අපි ළමයි ගොඩක් ලිව්වා. හොඳ උත්තර ලිව්වා. විශේෂයෙන් ගහලා ළමයි. සුපිරි টොප් ලෙවල් උත්තර ලිව්වා. ඒ නිසා ඒ ප්‍රශ්නේ මට උනේ නැහැ. එක්සෑම් එකේදී අපි A level එක්සෑම් එකේදී භූගෝලයේ සෙකන්ඩ් පේපරේ මම ප්‍රශ්න පහම ලිව්වා. මට විනාඩි 35ක් ඉතුරුනා. විනාඩි 35ක් ඉතුරුනා. ඉතින් කොච්චර ස්පීඩ් එකක් ඒ වෙනකොට හැදිලා කියලා. අඩුවෙන් කිව්වෙන්නේ පැති 36ක් ලිව්වා. টොප්ම උත්තර. ආයි දෙකක් නෑ මම ඒක කියන්නේ 100 සමානක් විතර තියෙන්න පුළුවන්. টොප්ම උත්තර ආයි බලන්න දෙයක් නෑ টොප්ම උත්තර. පැති 36ක් විනාඩි 35ක් වෙලා විතර වුණා. ඇයි ඒ? පන්තියේ කරපු වැඩ අපි එක්සෑම් ලිව්වා, පන්තියේ සෑහෙන එක්සෑම් ලිව්වා. අපේ සිලබස් මාස දෙකකට කලින් කවර කරා. එතනින් පස්සේ කෙලිකෝ රිවිෂන් විතරයි. පාස් පේපර්ස් මම හිතන්නේ එක මේවත් ආයෙ කරා සර්. එකම දේවල් ආයෙ කරා. එයි මේ පාස් පේපර්ස් කරලා ඉවරයි. පලාත් පේපර්ස් කරලා ඉවරයි. මොඩල් ටේබල්ස් පොඩ කතා කරලා ඉවරයි. අන්තිමට කතා කරන්න දෙයක් නැති හින්දා අපි ආයෙ කලින් කරපු ඒවා කතා කරන තත්ත්වෙටපත් වුණා. ඔයාලගේ සිලබස් මාස දෙකකට කලින් සර් අනිවාර්යයෙන්ම ඉවර කරයි. හැම බැච් එකේම එහෙම වුණා. සර්ගේ පැත්තේ වෙන්න ඕන හැම දෙයක්ම කරා. ළමයිගේ පැත්තේ ඉගෙන ගන්න විතරයි තිබ්බේ. වැඩ ටික කරන්න විතරයි තිබ්බේ. තමයි මතක තියාගන්න කොච්චර දක්ෂ ගුරුවරයෙක් හිටියත් වැඩක් නැහැ ඔයා වැඩ කරන්නේ නැත්තම්. ගොඩක්ම උසස් පෙළ ප්‍රතිඵලය තියෙන්නේ තමන්ගේ අතේ. ඒක හදා ගන්න ඕනේ ඔයා. ඒ නිසා තමන් වෙනුවෙන් තමන් කැප වෙන්න. තේරෙනවද කියන්නේ? කියන්න ඕනේ ගොඩාක් දේවල් තව කතා කරන්න තියෙනවා. මම ඉතින් කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ගොඩක් දුරට ලබන සතියේ නම් ඔයාලගේ ওই ක්ලාස් එකේ වාඩි වෙයි. මම සයදත් ඒ ගැන කතා කරන්නේ ඉතින්. ඒ නිසා ඉස්සරහට වැඩ කරන්න, ගොඩක් වැඩ කරන්න, මහන්සි වෙන්න. මොකද රිසල්ට් එක ආවට පස්සේ ඒක සතුට ඒක තමන්ට දැනෙන මානසික සතුට කිසිම දෙයකින් ගන්න බෑ. මම මහන්සි වෙලා නේද ගත්තේ කියන එක. කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මෙතන බහුතරයක්. කොච්චර ඉඳි බලන්නේ නැද්ද? කන්න නැහැ. රැට කන්නේ නැහැ මම. අන්තිමටදී රැට කන්නේ නැහැ. ඒ රැට කෑවොත් ඒ බඩගිනි හදෙනවා. කොහොමද වැඩ කරන්නේ? කන්නේ නැහැ ඒකක් බිලා නිකන් ඉන්නවා. එහෙම කැපකිරීමක් කරේ. අන්තිමටදී මහන්සි වෙලා මෙහෙම දාගත්ත එකේ අඩු ගාන මාස 6 දිනකම වැඩ කරගෙන ගත්තා නම් කොච්චර හොඳ රිසල්ට් එකක් දාන්න තිබ්බද? සර්වුලා මල වෙන්නේ ඒක. අඩු ගානේ තව මාස 3ක් වැඩ කරා. කවන්නේ විතරේ වෙලා ඉවරයි. මට කෙලුනේ නැහැ ඒක. පුළුවන් හැම විදිහටම මම කවර් කරගත්තා. මම පුළුවන් උපරිමේ කරා සහ අපි තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ ලෙවල් ඇතුලේ ඔයාලා කට්ටිය මේ කටියත් එක්ක සෙට් වෙලා පාඩම් කරනවා ඇති.
පාඩම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බෙනිෆිට් ගොඩක් තියෙනවා. එකක් තමයි ඔයාලා පැය ගණන් පාඩම් කරනවා. ඒ නිසා ඔයාලට කම්මැලි. යාළුවෙක් එක්ක ඉද්දී එහෙම කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඒක අවුලක් නෑ. ඒක හොඳයි. හැබැයි මතක තියාගන්න ළමයි ඔය සමහරක් වෙලාවට කට්ටිය සෙට් වෙලා පාඩම් කරද්දී ඔයාලට තේරෙනවා නම් මෙන්න මේක කට්ටිය පාඩම් කරලා ඔයාලට කිසි තේරුමක් නැහැ කියලා. ඒ කියන්නේ සෙට් වෙනවා වැඩක් කෙරෙන්නේ නැහැ ආතල් විතරයි. එහෙමනම් මොලේ තියෙන ළමෙක් විදිහට ඔයා මොකද දෙන්න කරන්න ඕනේ? යාළුවෝ තරහ කරගන්නත් හොඳ නැහැ. එතන ෂේප් එකේ කැපෙන්න. ඒක තමයි ඔයා වෙනුවෙන් ගන්න තියෙන හොඳම දේ කරේ. සෙට් වෙලා පාඩම් කරන මේ ප්‍රශ්නයක් නෑ. සෙට් වෙලා පාඩම් කරේ මම අපිට සෙට් වුණා. අපිට වැඩක් කියනවා. ලොකු වැඩක් කියනවා. තුන් දෙනාටම ගොඩක් වැඩ කෙරුණා. ඒ නිසා අපි සෙට් වෙලා අන්තිමට ගියේ 3 විතර සෙට් වෙන යාළුවොත් එක්ක. ඒ නිසා වැඩ ටික ඉවර වෙනකම් කරගත්තා. ඔයාලත් ඒ වැඩේ කරලා බලන්න. මොකද කට්ටියත් එක්ක පාඩම් කරද්දී ඔය ප්‍රශ්නෙකට උත්තරයක් කියමු හොයන්න යද්දී ඒක හරි ලේසි. ඇයි? එක එක්කෙනාට එක එක අදහස් තියෙනවා. මම දන්නේ නැති දේ මෙයා දන්නවා. මෙයා දන්නේ නැති දේ අනියා දන්නවා. ඇයි? අපිට දැනුම වැඩි වෙන්නේ. එකම අපි එකකට කොටු වෙලා නැහැ. තනියෙන් පාඩම් කරද්දී අපි දන්න දේ විතරයි අපි දන්නේ. හැබැයි මෙතනදී එහෙම නැහැ. කට්ටියත් එක්ක පාඩම් කරද්දී මේ බෙනිෆිට් එක ඔයාලට තියෙනවා. හැබැයි වැඩක් කෙරෙන්නේ නැත්නම් එතනින් අයින් වෙලා යන්නේ. අවසාන වතාවට මම කියන්නේ ඔයාගේ අනාගත වෘත්තීය ජීවිතේ ගොඩක් දුරට තීරණය වෙන එක්සෑම් එක. දෙවෙනි තැනට දාන්න එපා. ඔයා වෙනුවෙන් වැඩ කරන්න. අඩුම ගානේ අම්මයි තාත්තයි වෙනුවෙන්ම. ඉතින් ඒ හින්දා ගොඩක් දේවල් උසාවියේ උසස් පෙළ ප්‍රතිඵලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා වැඩ කරන්න හැමෝටම සහය වේවා. මම විශ්වාස කරනවා ඔයාලා හැමෝටම ගේමක් අහන්න පුළුවන් කියලා. විශේෂයෙන් පිරිමි ළමයි තියෙන කම්මැලිකම අයින් කරලා දාන්න ෆෝන් එකේ චුට්ටක් අයින් වෙන ලිමිට් වෙන්න. ඒ වගේ දේවල් තියෙනවනේ. ගේම් වගේ දේවල් ප්ලේ කරනවා නම් ඒක චුට්ටක් බ්‍රේක් කරන්න එක්සෑම් එක ඉවර වෙනකම්. ඒක මම ඔයාලා ගැන දන්නේ හින්දා. මාත් ඒ දේවල් සෑහෙන එඩිට් වෙලා කරපු හින්දා. මම මගේ වැරදි ගොඩාක් කරා ඒ ලෙවල් එකේ. මම මේ දේවල් පුළුවන් මට තේරිච්ච කාලෙදි මම මේ දේවල් හදාගත්තා. මට පුළුවන් ඕකලිමේ මම කරා. ඉතින් ඒ නිසා ඔයාලා ගේමක් ගහන්න. කවුරු වෙනුවෙන්ද? ඔයාලා වෙනුවෙන්ම. එහෙම නැත්නම් ඔයාලගේ අම්මයි තාත්තයි වෙනුවෙන්. එහෙනම් හැමෝටම ජය වේවා. මම සෙලමයික් එක දෙන්නම්.